සිතේ ස්වභාවය සිත තුළින් සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. මේ වගේ ලක්ෂ ගණන් හැදෙන්න පුළුවන්. එක ශරණයකට දහස් ගණන් හැදෙන්න පුළුවන්. ඇයි සිතේ ස්වභාවය ඒක. තාපසයා අර සිතේ ස්වභාවය තුල ඉන්නේ. එයා දක්ෂ වෙන අර පළවෙනි එකට අඳුරාගෙන පළවෙනි එක මත සිත පීඨ වුණා. 100න් ඉන්නවා. ඉන්නගෙන පළවෙනි එක හැදුවාම අර ඔක්කොම ටික හැදෙනවා. ඔක්කොම ටික හැදෙනවා. කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා හරි කැතයිනේ කතා කරන්න දන්නෙත් නැහැ. කතා කරන්න දන්නේ වෙන මොනවද? එයා ටිකක් අර චරිතේනො ටිකක් අපිලි වෙලායි වාගේ. මොනවාරි ලොකු වැරදි. එහෙම ටිකක් අපිට සැකේකුත් තියෙනවා. ටිකක් එයාගේ පිළිවෙල මදි. අඳින්න දන්නේ කතා කරන්න දන්නේ කිසිම සංවරයක් නැහැ. කීකරු වෙන්නේ නැහැ කියලා උම වැරදි 25ක් විතර කියනවා. වැරදි 25ක් විතර කියනවා. ඊට පස්සේ අපි කියනවා ඔබ වහන්සේ අපේ අම්මා ගැන දරන මතේ හරි. ඒ කියන වැරදි 25 හරි. හැබැයි ඔබ වහන්සේට අහුවෙච්ච නැති එකක් තියෙන මොකද? ඒ අම්මා මානසික ලෙඩෙක්. බේත් වළඳනවා. ඒ නිසා ඒ අම්මා මානසික ලෙඩ නිසා මේ පිළිබඳ මොකවත් එයා දන්නේ නැහැ. දැන් කියන්නේ 25ම වැරදිද? අනේ ස්වාමිනේ කිසිම වැරදක් නැහැ. බලන්න එකක් නිවැරදි කරනකොට අර ඔක්කොම නිවැරදි වෙනවා. ඔක්කොම නිවැරදි වෙනවා. එහෙනම් සිතුවිලි ලක්ෂයක් වෙනකොට ලක්ෂෙ නිවැරදි කරන්න බෑ. ඉස්සෙල්ලාම බලන කොතනද නිවැරදි වෙන්න ඕනේ? කොතනද පළවෙනි එක මොකද්ද? ඒක නිවැරදි කරාම අර 99999ම මොකවත් කළේ නැහැ නිකන් නිවැරදි වෙනවා. ඒ වගේ සිතුවිලි එනකොට ඒ සිතුවිලි වලින් කෙලෙස් පැමිණෙනකොට හැම කෙලෙසයකටම කම්පා වෙන්නේ නැහැ. හැම කෙලෙසයකටම නිවැරදි වෙන්න කමටාම වඩන්නේ නැහැ. පළවෙනි එක නිවැරදි කළාම අර ඔක්කොම නිවැරදි වෙනවා. බලන්න මං එනකොට 12ට විනාඩි 15ක් ඇති 11:45 11:45 වෙනකොට දානශාලාව සම්පූර්ණයෙන් අස් කරලා සේරම වළඳලා බලන්න කිසිම දෙයක් තියලා ගිහලා නැහැ කියලා එකක් එනවා. දානශාලාව අස් කරපේක වැරදි. ඇයි 12 වෙනකන් තියන්න ඕනේ. අස් කරපේක වැරදි කලින්. එතන මොකවත් ඉතුරු කළේ නැහැ. ඒක වැරදි. තව වළඳන් ඉන්නවද කියලා හොයලා බැලුවේ නැහැ. ඒක වැරදි. කවුරු හරි ස්වාමීන් වහන්සේලා වළඳා එන අන්තිමට එන කෙනා 12න් පස්සේ එන කෙනා අස් කරයි. එහෙම කියලා යන්න ඕනේ. එහෙම තියලා ගියනේ. ඒක වැරදි. බෙදා හදාගෙන කන පිසිරිතක් තිබිලා නැහැ. ඒක වැරදි. තමන්ගේ පමණ දැනගන්න ඕනේ. අනිත් අයත් එක්ක පොඩ්ඩක් සමගිය සාකච්ඡා කරන්න ඕනේ. හැමෝම එනකන් ඉන්න ඕනේ. එහෙම ඉවසීමක් තිබුණ නැහැ. ඒක වැරදි. දැන් වැරදි කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. එකම එක තැනයි වැරදුනේ. ඇයි? එනකොට කැම තිබුණ නැහැ. ඔතනනේ ප්‍රශ්නේ. ඒක නිසානේ අනිත් ඔක්කොම ආවේ. කැම තිබුණ නැහැ. එහෙනම් මේක නිවැරදි කරන්න ප්‍රධාන සිතිවිල්ල. ඇයි තිබුණ නැත්තේ? දහණේ ඇවිල්ලා නැත්තම්. කැම නැහැ. ඒතර උන්වහන්සේලාත් වළඳලා නැත්තම්. උන්වහන්සේලාත් වතුර ටිකක් බීලා කාට ටිකක් බීලා බඩගින්නේ නම් ඉන්නේ. එතකොට කැම නැහැ කියලා මං කාටද බයින්නේ? එහෙම බනින්න බෑනේ. කාටවත් නෑනේ. එහෙනම් කැම දාහනේ ඇවිල්ලා නැහැ. දාහනේ ලැබිලා නැහැ. අද දවසේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් වළඳලා නැහැ. දැන් දාහනේ නැහැ කියලා අර එලා දැක්ක සිතවිල්ල නිවැරදි කරනවා. ඊටු ටිකට මොකද උනේ? ඔක්කොම නිවැරදි වෙනවා. ඇයි? ඊටු ටිකට පවතින්න බෑ. ඇයි? මෙයාගෙන් අටගත් ඒවා අරවා. මෙයා නිවැරදි වෙච්ච ගම අර ඔක්කොම නිවැරදි වෙනවා. දේවදත්ත බුදුන් සරණ ගියොත් අර 500ම බුදුන් සරණ යනවා. ඇයි? ඒ ප්‍රධානම චෛතසිකේ නිවැරදි වෙනකොට ඒකට සම්බන්ධ වෙච්ච චෛතසික වලට මොකවත් කරන්න බෑ. මම දුස්සීල වුණොත් මගේ ශ්‍රාවකේ මොකද වෙන්නේ? මම රැට ආල් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කට්ටිය රැට කොත්තු ගන්නවා. ඒකට රයිස් දානවා. ඇයි? මම ආල් තියන්න විතරයි ඕනේ. ඒ කට්ටිය ඉතුරු ටික ඔක්කොම කරනවා. ගුරුවරයා එක වේලක් වළඳුවොත් ඒගොල්ලෝ දවස් දෙකකට එකක් වළඳනවා. ඇයි? ඊට වඩා සිල්වත් වෙනවා. මම දුස්සීල වුණා ඊට වඩා දුස්සීල වෙනවා. මම රුපියල් 20 කොළ 50 කොළ පාවිච්චි කරත් ඒකට 500 කොළ 10 කොළ පාවිච්චි කරනවා. මම රුපියලක් පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ලෝ සතයක්වත් පාවිච්චි කරන්නේ මේක විශ්ව ධර්මතාවයක්. පළවෙනි සිතුවිල්ල හැදුනොත් ඊටු ටික ඔක්කොම හැදෙනවා. පළවෙනි එක හැදුන්නේ නැත්නම් ඊටු එකක්වත් හදන්න බෑ. අපි හිතන මේ ස්වාමීන් වහන්සේලා අසංවරයි. කිසිම කෙනෙකුට අනුකම්පා කරන මනුස්ස ගුණධර්ම මොකවත් නැහැ. කෙසෙල් ගෙඩියක්වත් ඉතුරු කරලා නැහැ. පිය දාලා කාලා ගිහිල්ලා. දැන් මේව හදන්න පුළුවන්ද? දාහනේ ලැබිලා නැහැ. මං වගේ අනිත් හැමෝම බඩගින්න. ඒක ඇදුවා මොකද වෙන්නේ? අර චෝදනා බැනුම් එකක්වත් එන්නේ නැහැ. ඔක්කොම නිරෝධ වෙනවා. පැහැදිලිද? වඩාත් පැහැදිලිද? තව විස්තර කරන්න ඕනේද? අනිත් සිතිවිල්ල මොකද්ද? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? වහන්සේට ඉදිරිපත් කළේ මොනවද තව ප්‍රශ්න? ප්‍රධාන ප්‍රශ්නයක් නේ.